Hello everyone, welcome back to my YouTube channel. අද තමයි 7 days study challenge එකේ දෙවෙනි දවස. ඔයා 7 days study challenge එකේ first day vlog එක බලුවේ නැත්නම් මගේ channel එකට ගිහිල්ලා first day vlog එකත් බලලා මේ වීඩියෝ එක බලන්න. මම 7 days study challenge එකකට එනම chart එකක් හදාගත්තා. අද මට forest tab එක දාගන්න අමතක වුණා. ඒක නිසා මම time එක නැතුව තමයි පාඩම් කළේ. මේක තමයි මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක. මම දැන් පාඩම් කරන්නේ හෙල්ත්. මගේ අත ටික රොබෝ කෙනෙක් වගේ ඉක්මනින් යනවා. මම වීඩියෝ එක ස්පීඩ් කළා. මොකද නැත්තම් ඔයාලට බලන්න කම්මැලි හිතෙනවානේ. second study session එකට කලින් පොඩි break එකක් ගන්නවා කියලා හිතුවා. මම සාමාන්‍යයෙන් මෙහෙම බීම් බොන්නේ නැහැ හැම වෙලේම. මට එක බීම් බෝතල ලැබිච්ච නිසා තමයි මම හිතුවා ඉතින් මේක බීලා ඉන්න. මුලින්ම හිතුවේ මිනි break එකක් අරගෙන මේක බීලා ඉන්නවා කියලා. ඊට පස්සේ හිතුවා study කරන ගමන් මේක බොනවා කියලා. second study session එක. දැන් මම study කරන්නේ සිංහල. challenge එකේ first day vlog එකේදී මම ඔයාලට කිව්වා මගේ සාමාන්‍ය study method එක තමයි පාඩම කියවර ප්‍රශ්න අහලා උත්තර ලියන එක. මට ඔයාලා බලන්න ඇති මොකද දැන් මම මේ ප්‍රශ්න හදන්නේ නැත්තේ කියලා. සිංහලෙන් මම ප්‍රශ්න හදුවේ නැහැ. මොකෝ ඒකේ ප්‍රශ්න හදන්න දෙයක් ලොකුවට තිබුණ නැති නිසා. මේ වෙලාවේ නම් මාරම හයියෙන් වහිනවා. ඉතින් දැන් මම යන්නේ මගේ third study session එක පටන් ගන්න. දැන් මම study කරන්නේ science. ඔයා අද නම් මගේ channel එකට අලුතෙන් එකතු වෙන්නේ මගේ channel එකට ගිහලා අනිත් videos බලන්න. ඉස්සරහටත් මගේ channel එකේ videos බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඔයාගේ ideas setting comment කරගෙන යන්න. ඉතින් අදට ස්ටඩීස් ඉවරයි. දැන් මම යන්නේ 7 days study challenge එකේ දෙවෙනි දවසේ කොටුව පාඩ කරන්න. එහෙනම් අදට මෙතනින් වීඩියෝ ඉවරයි. ඔයාලා ඉක්මනින්ම හම්බෙන්න 7 days study challenge එකේ day 3 vlog එකකින්. I hope you all enjoy the video. See you all in next video.